යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට. අද අපේ දෙවෙනි ප්‍රශ්නේ 2022 O level ගානක්. දී ඇති ABC ඍජුකෝණික ත්‍රිකෝණය. මේක ඍජුකෝණික ත්‍රිකෝණයක්. ඒතකොට මෙතන අංශක 90 බව පෙන්නලා තියෙනවා. යනවා අපිට පේනවා මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් කියලා. ඒක AB පාදයට AC පාදේ සමානයි. මෙතන මේ AB පාදයට AC පාදේ සමානයි. ඒක රූප සරණයක් දාලා තියෙනවා. එකම ඉරි කැලි දෙක ගහලා තියෙනවා කියන්නේ පාද දෙක දිගින් සමානයි. x යගේ සෑන්න මේ xy යගේ සෑන්න. ලොකු ගානක් නෙමෙයි. ඔයාලා දන්නවා ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කරාම ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික්කේ අංශක 180යි. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න දෙයක්. ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනම එකතු කරාම එකතු අංශක 180යි. තව ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා 10 වසරේදී සමද්විපාද ප්‍රමේය කියලා එකක්. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවනම් ඒ පාදවලට සම්මුඛ කෝණ යුගලයක් සමාන වෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවනම් ඒ පාදවලට සම්මුඛ කෝණ යුගලයක් සමාන වෙනවා. එතකොට මේ පාදෙට ඉස්සරහා තියෙන කෝණය මෙයා, මේ පාදෙට ඉස්සරහා තියෙන කෝණය මෙයා, ඒ කෝණේ මේ කෝණේ විශාලත්වයෙන් සමානයි. ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් ඊට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙනවා සමද්විපාද ප්‍රමේය. අන්න ඒ ක්‍රමයට මේක ගියොත් එimhe මෙතන පාද දෙක සමාන වෙනවා මේ පාදෙට ඉස්සරහා තියෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මෙයා. මේ පාදෙට ඉස්සරහා තියෙන කෝණය කියන්නේ මෙන්න මෙයා. ඔය දෙන්න විශාලත්වයෙන් සමාන වෙනවා. ඒ වගේම ඔය කෝණ තුනේම එකතුව වෙන්න ඕනේ 180. 180න් මම මෙතන 90 ඉවත් කරනවා. 180න් 90ක් ඉවත් කරාම මේ දෙන්නට තව ඉතුරු වෙන්නේ 90යි. ඒ වගේ මේ දෙන්න සමාන නිසා 90 දෙකෙන් බෙදෙනවා. 90 දෙකෙන් බෙදුවම එක කෝණයක් අංශක 45ක් වෙන්නේ. ඒ අනුව මම x ගේ උත්තරේ ගන්නේ කොහොමද? සරල රේඛාවක් මත පිටිබද්ධ කෝණ. ඕනම සරල රේඛාවක් උඩ කෝණ කීයක් තිබුණත් ඒ කෝණ කීයම එකතුව වෙන්නේ ඔක්කොගෙම එකතුව වෙන්නේ අංශක 180. එතකොට මේ සම්පූර්ණ කෝණවල එකතුව අංශක 180ක් කියලා ගත්තොත් මට මෙතන හදන්න පුළුවන් x එකතු කිරීම අංශක 45 සමානයි 180. මං හේතුව ලියනවා සරල රේඛාවක් මත පිහිටි කෝණ. සරල රේඛාවක් මත පිහිටි කෝණ. ඒ අනුව දෙපැත්තෙම මට 45 අඩු කරන්න පුළුවන්. මේ පැත්තට මම ඍණ 45ක් දානවා. සමාන ලකුණ එහා පැත්තට ඍණ 45ක් දානවා. ධන 45 ඍණ 45 කැපෙනවා. x සමානයි 180 145 අඩුනාම 135යි x ගේ උත්තරේ. ඒ අනුව අපේ දෙවනි කොටස ඉවර වෙනවා.